Hello brothers. චන්ද්‍රිකා සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් විසින් පෘථිවිය මෙතෙක් වාර්තා වූ විශාලතම කුණාටුවේ විශ්මයජනක ඡායාරූප කිහිපයක් ලබාගෙන තියෙනවා. කිලෝමීටර් දහස් ගණනක් පුරා විහිදෙන මෙහි යෝධ ඇස බොහෝ රටවල් වලට වඩා විශාලයි. අඳුරු කැරගෙන වලාකුළු මුළු ආර්ධ ගෝලයම පාහේ ආවරණය කරමින් සිටිනවා. මේ කුණාටුවේ සුළං වේගය පැයට කිලෝමීටර් 400 ඉක්මවනවා. ඒ ඉතිහාසයේ වාර්තා වූ ඕනෑම සුළු කුණාටුවකට වඩා අතිශයින්ම ප්‍රබලයි. විද්‍යාඥයා මේ කුණාටුවේ විශාලත්වය සසදන්නේ බ්‍රහස්පති වැනි විශාල ග්‍රහලෝකවල දක්නට ලැබෙන සුළු කුණාටු සමගයි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාසයන් සහ උස්සන්න වූ සාගරයේ අධික උෂ්ණත්වය සහ වායුගෝලයේ අස්ථාවරත්වය මෙම දැවැන්ත කුණාටුව ඇතිවීමට ප්‍රධාන හේතුව බවයි. දේශගුණික විද්‍යාඥයෙකු වූ ආචාර්ය රොබර්ට් ට්‍රූඩෝ පවසන්නේ මේ ග්‍රහලෝක මට්ටමේ සිදුවීමක් බවයි. ඒ කියන්නේ ග්‍රහලෝක අපේ සෞර ග්‍රහ මණ්ඩලයට අදාළ ග්‍රහලෝක අතර ඇතිවෙන විශාල සුළු කුණාටු හා සසඳන්න පුළුවන් යෝධ සුළු කුණාටුවක් බවට මේ පරිවර්තනය වෙලා තියෙනවා. දැනටමත් මහද්වීප ගණනාවක වෙරළබඩ කලාප දැඩි අවදානම් තත්ත්වයකට ලක් වී තිබෙනවා. ඒවාට දැඩි වර්ෂාපතනයට රළ පහරවල් ඉහළ යාමට සහ විනාශකාරී සුළකට මුහුණ දීමට සිදුවනවා නොඅනුමානයි. මේ කුණාටුව අපේ පෘථිවියේ බිඳෙන සුළු බව සහ සබා දහමේ අතිමහත් බලය පිළිබඳව දැඩි අනතුරු ඇගයීමක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. ෆලෝ කරන්න.